අපි දැන් කරන්නේ පදාර්ථය හා විකිරණ කියන අවසාන පාඩමේ අවසාන එකකේ අන්තිම කොටස් කිහිපය. හරිද? අන්තිම කොටස. ඕලන් ගන්න තුන්වෙනි ඩියුට් එක. හරි? තුන්වෙනි ඩියුට් එක ගන්න. තුන්වෙනි ඩියුට් එක පදාර්ථය හා විකිරණ වල තුන්වෙනි ඩියුට් එක. අපි මේ වෙද්දී ඒකේ තුන්වෙනි ඩියුට් එකේ මුල්ම කොටස තියෙන විකිරණශීලතාවය. හරි? රේඩියෝ ඇක්ටිවිටි අපි ඒක කතා කරා සම්පූර්ණයෙන්. ඔයගලට මතකද අපි ඒකට කතා කරා විකිරණශීලතාව කියන්නේ මොකක්ද? විකිරණශීලතාව ඵල තුනක් තිබ්බා. මතක ඇති ඇල්ෆා බීටා සහ ගැමා. හරි මේක බීටා වර්ග දෙකක් තිබ්බා. එතකොට බීටා මයිනස් අංශ සහ බීටා ප්ලස් අංශ විදිහට අපි ඒකදී ඒ ටික සම්පූර්ණයෙන් කතා කරලා ඊට පස්සේ අපි කතා කරා විකිරණශීල ක්ෂය වීම. හරි අස්ථායි විකිරණශීලී න්‍යෂ්ටියක් ස්ථායි තත්වයට පත් වෙද්දී අර ඒ ක්ෂය වීම ගැන කතා කරා. ඊට පස්සේ අපි ඒකට කරා පෘථක්කරණය කියලා කිව්වා. අපි විකිරණශීලී ක්ෂය වීමට අපි නමක් කව පෘථක්කරණය කියලා. මතක ඇති. ඊට පස්සේ කතා කරා විකිරණශීලී පෘථක්කරණ නියමය. හරි මේ පාඩමේ අපිට හම්බෙන එකම නියමය. හරිද? විකිරණශීලී පෘථක්කරණ නියමය නැත්නම් විකිරණශීලී ක්ෂය නියමය. හරිද? මතක ඇති අර විකිරණ නැත්නම් සක්‍රීයතාවය එහෙම නැත්නම් විකිරණශීලී අර ක්ෂය වීමේ ශීඝ්‍රතාවය පවතින අස්ථායි න්‍යෂ්ටි සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකයි කියලා අපි ඉතින් කිව්වා. ඊට පස්සේ අපි කතා කරා අර්ධායු කාලය ගැන. පවතින අස්ථායි න්‍යෂ්ටි ගන්න එකෙන් හරි අඩක් වීමට ගත වන කාලය අර්ධායු කාලය. ඊට පස්සේ අපි සක්‍රීයතාව ගැන කතා කරා. හරි ඊට පස්සේ කාබන් කාල නිර්ණය ගැන අපි කතා කරා. ඊට පස්සේ විකිරණශීලී මාත්‍රාව මැනීම, ඒකේ සෞඛ්‍යමය අවදානම් සහ ආරක්ෂක පූර්වපයන අපි කතා කරා. හරි ඔය ටික අපි කතා කරලා ඉවරයි තුන්වෙනි ඩියුට් එකේ තිබ්බා. එන්න 12 වෙනි පිටුවට න්‍යෂ්ටික ශක්තිය වැදගත් කොටසක්. තනි එසේ එකක් එන්න පුළුවන් කොටසක්. හරිද? න්‍යෂ්ටික ශක්තිය. හරි. එතකොට මොකද්ද මේ න්‍යෂ්ටික ශක්තිය කියන්නේ? හරි. මේ හරියට මම මේකට පොඩි වටපිටාවක් හදනවා මෙන්න මේ විදිහට. හරි. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සහ රසායනික ප්‍රතික්‍රියා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සහ රසායනික ප්‍රතික්‍රියා. හරි. ඔයගොල්ලෝ අතරින් දන්නවා වැඩිම ශක්තියක් නිදහස් වෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී. රසායනික ප්‍රතික්‍රියා වලින් නිදහස් වෙන ශක්තිය ගොඩක් අඩුයි. හරිද? ගොඩක් අඩු ශක්තියක් තමයි රසායනික ප්‍රතික්‍රියා වලින් පිරෙන්නේ. හරි. රසායනික ප්‍රතික්‍රියාවකට විශේෂයෙන් දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. හරිද? හරි. මූලික දේවල් ඕවා ගැන තමයි කතා කරන්න යන්නේ. හරිද? හරි. එතකොට පොඩක් අපි කොහොමද පරමාණුවක් තියෙන්නේ කියලා ගත්තොත් පරමාණුවක් මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. ඒ අපිට කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන තියෙනවා. සාමාන්‍ය සරල දෙයක් ඔයගොල්ලෝ දන්න. හරි. න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අවට ශක්ති මට්ටම් වල න්‍යෂ්ටියෙන් එළියේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි. බන්ධන න්‍යෂ්ටියට බැඳිච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි. කොහොමද පරමාණුවක් සකස් වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් ප්‍රමාණය ගැන අදහසක් කියනවා. ඔකට එක එක මිනුම් කියන මෙන්න මෙහෙමයි කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔකට පන්තියේ එකක් කියන්නම්කෝ. සාමාන්‍යයෙන් න්‍යෂ්ටිය කෙනෙක් කෙනා පරමාණුව කෙනෙක් කෙනා පන්ති කාමරයක් තරම් ලොකුයි නා. හරි. ඊට කලින් මං කියලා ඉන්නම් මේ පරමාණුව කෙනෙක් කෙනා කොච්චර පොඩිද කියන එකට තේරුම් ගත්ත හැකි මෙහෙම. සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍යයක සෙන්ටිමීටරයක දිගක් පළලක් හා උසක් තියෙන. ඒ කියන්නේ ඝනකයක. හරි. සෙන්ටිමීටරයක් දිග පළල උස තියෙන මේ වගේ ඝන ද්‍රව්‍යයක පරමාණු තියෙනවා සාමාන්‍යයෙන්. හරි. 1.23ක්. හරි. පරමාණු සාමාන්‍යයෙන් තියෙනවා මෙච්චර ප්‍රමාණයක් ඝන සෙන්ටිමීටරයක. හරි. සාමාන්‍ය ඝන ද්‍රව්‍යයක් ඇතුලේ ඝන සෙන්ටිමීටරයක පරමාණු 1023ක් තියෙනවා. ඒතරවා හිතාගන්න එක පරමාණුක ප්‍රමාණය ගොඩක් පුංචි.
හරිද? හරි. අපි උපකල්පනය කරොත් පරමාණුවක් පන්ති කාමරයක් තරම් ලොකුයි නම් පරමාණුවක් පන්ති කාමරයක් තරම් ලොකුයි. හරි. පරමාණුවක් සාමාන්‍ය පන්ති කාමරයක් තරම් ලොකුයි නම් ඒකේ මැද තිබ්බ ඉදි කට්ටක තුඩක ප්‍රමාණය තමයි. ඒකේ මැද තිබ්බ ඉදි කට්ටක තුඩක ප්‍රමාණය තමයි න්‍යෂ්ටියට අයිති වෙන්නේ. හරිද? පරමාණුවක් අපි දැන් නැත්තම් පරමාණුවක් ගත්තොත් ඝන සෙන්ටිමීටර එක 1023ක් පරමාණු තියෙනවා. ඒතර හිතා ගන්න පරමාණු කියන එක කුඩා ප්‍රමාණයක ඒකකයක්. හරිද? පරමාණු අපි උපකල්පනය කරොත් පන්ති කාමරයක් තරම් ලොකුයි කියලා. ඒ පන්ති කාමරයේ මැද තිබ්බ ඉදි කට්ටක තුඩක වගේ ඉඩ ප්‍රමාණයක් තමයි න්‍යෂ්ටිය අයිති කරගන්නේ. න්‍යෂ්ටිය. ඉතුරු අවකාශයෙන් පිරලා තියෙන ඉලෙක්ට්‍රෝන වලින්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ පරමාණුවේ ස්කන්ධය 100ක් නම් ප්‍රතිශතයක් විතර ගත්තොත් සම්පූර්ණ පරමාණුවේ ස්කන්ධයේ 99.9%ක්ම තියෙන්නේ න්‍යෂ්ටිය තුල. හරිද? මේ ඉතුරු අවකාශය තුල තමයි ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අයිති කරගන්නේ 100.1ක වගේ ස්කන්ධයක්. මම ස්කන්ධය අණුව කියන්නේ. හරිද? ස්කන්ධය අණුව ගත්තාම න්‍යෂ්ටිය අයිති කරගන්නවා 99.9ක වගේ ප්‍රමාණයක්. ඉතුරු අවකාශයක අයිති වෙන්නේ 100.1ක වගේ ප්‍රමාණයක්. ස්කන්ධය අණුව. හරිද? නැවත පොඩ්ඩක් ඒක කිව්වොත් සාමාන්‍යයෙන් පරමාණු කියන්නේ ගොඩක් පොඩි කෙනෙක්. හැබැයි පරමාණු අපි පන්ති කාමරයක් තරම් ලොකුයි කියලා ගත්තොත් න්‍යෂ්ටිය අයිති කරගන්නේ ඒකේ පන්ති කාමරයේ මැද තිබ්බ ඉදි කට්ටක තුඩ වගේ ප්‍රමාණයක්. හැබැයි ඒ ඉතා පුංචි ප්‍රමාණය තුල තමයි සම්පූර්ණ පරමාණු ස්කන්ධයේ 99.9%ක්ම තියෙන්නේ. ඉතුරු දශම එක තමයි වටේ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධයට අයිති වෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේකේ පරමාණුවට සාපේක්ෂව විශාල ස්කන්ධයක් ඉතා පුංචි තැනකට එකතු වෙලා තියෙනවා. පරමාණුවට සාපේක්ෂව ඉතා විශාල ස්කන්ධයක්. ඒක පරමාණුවට සාපේක්ෂව ඉතා විශාල ස්කන්ධයක්. පරමාණු ස්කන්ධය 99.9ක් විතරම එක පුංචි තැනකට එකතු වෙලා තියෙනවා. එහෙම එකතු වෙන්න නම් ඒගොල්ලන්ගේ ඇතුළේ තියෙන බන්ධන ඉතා ප්‍රබල වෙන්න ඕනද? මොනවද න්‍යෂ්ටිය ඇතුළේ තියෙන්නේ? ප්‍රධාන වශයෙන් තියෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. න්‍යෂ්ටිය තුළ ප්‍රධාන වශයෙන් තියෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. එතකොට ඉතුරු අවකාශයේ තියෙනවද? එතනින් එළියේ ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට ඔයාලට තේරෙනවා එහෙනම් ඔය න්‍යෂ්ටිය ඇතුළේ තියෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන අතර බන්ධන ශක්තිය ඉතා ප්‍රබලයි. ඉතා ප්‍රබලයි. හරිද? ඉලෙක්ට්‍රෝන අතර තියෙන බන්ධන සාපේක්ෂව දුර්වලයි. ඒකනේ ඒගොල්ලෝ ඉතා ලොකු අපසරියක් අරගත්තත් ස්කන්ධයෙන් දශමිකක ප්‍රමාණයක් යාට තියාගන්න පුළුවන් වුණේ. අච්චර පරමාණුවේ මුළු ස්කන්ධයෙන් 99.9ක්ම න්‍යෂ්ටිය තුළ තියාගත්තේ න්‍යෂ්ටික ශක්තිය ගොඩක් ප්‍රබල නිසා. ඔක දිහා දැකපු විද්‍යාර්ථීන් කල්පනා කරනවා ඉලෙක්ට්‍රෝන ගැලවීම හෝ එහෙම නැත්නම් එතනින් ශක්තිය ලබා ගන්නවට වඩා ඉලෙක්ට්‍රෝන බන්ධන එකතු වෙලා ශක්තිය පිට වෙනවනේ. ඒ විදිහට ශක්තිය ගන්නවට වඩා ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින් ශක්තිය ගන්නවට වඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ න්‍යෂ්ටිය තුළ තියෙන බන්ධනයක් කඩන්න පුළුවන් වුණොත් බන්ධන කඩන්න පුළුවන් වුණොත් ඉතා විශාල ශක්තියක් ගන්න පුළුවන් කියලා. හරිද? ඔන්න ඔය ඔස්සේ තමයි මේ න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරන්න පටන් ගන්න. අපි දන්නවා අපේ පෘථිවියේ ප්‍රධාන ශක්ති ප්‍රභව වෙන්නේ සූර්යයා. පෘථිවියේ ප්‍රධාන ශක්ති ප්‍රභව වෙන්නේ සූර්යයා. සූර්යයා ශක්තිය නිෂ්පාදනය කරගන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින්. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. හරිද? මේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන දායක වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා, අනිත් එක න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියා. හරිද? ඔය දෙක ගැන අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට බලමු ප්‍රතික්‍රියා වර්ග දෙකයි න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා. සූර්යයා තුළ සිද්ධ වෙන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. පරමාණු බෝම්බයක් හෝ න්‍යෂ්ටික බලාගාරයක් තුළ සිද්ධ වෙන්නේ න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියාවක්. හරිද? ඔය දෙකම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. අධික ශක්තියක් රසායනික ප්‍රතික්‍රියාවට සාපේක්ෂව පිරවෙනවා. හරි. මම සරල උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් වෙඩි බෙහෙත්. හරිද? මේක මේ හරි අනුපාතය නෙමෙයි සරල උදාහරණයක් තේරුම් ගන්න. වෙඩි බෙහෙත් ටොන් 20000කින් විතර. හරිද? වෙඩි බෙහෙත් ටොන් 20000කින් විතර ලබා ගන්න ඕන ශක්තිය ගන්න. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට අවශ්‍ය වෙන ස්කන්ධය වෙන්නේ මිලිග්‍රෑම් එකකටත් වඩා අඩුයි. හරිද? අයි කියන්නම් අපි දන්නවා වෙඩි බෙහෙත් තුළ සිද්ධ වෙන්නේ වෙඩි බෙහෙත්. හරි. වෙඩි බෙහෙත් තුළ සිද්ධ වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාව. ඒකෙන් තමයි ශක්තිය ආගන්නේ. ඒ වෙඩි බෙහෙත් ටොන් 20000කින් ටොන්. හරිද? ටොන් 20000කින්. හරි.
ටොන් 20000ක. ටොන් 20000ක් කියන්නේ කිලෝ තව බිංදු 3ක් එන්නත් බෑනේ. ටොන් එකක් කියන කිලෝ 1000යි නේ. කියන්නේ කිලෝ මෙච්චරකින් ගන්න ශක්තිය ගන්න. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට අවශ්‍ය මූලද්‍රව්‍ය ස්කන්ධය මිලිග්‍රෑම් එකකටත් වඩා අඩුයි. හරිද? ඉතා කුඩා ස්කන්ධයක් හානි කරලා තමයි ආයෙත් ගන්න. මොකක්ද කියලා කියන්නේ? හරි. එතකොට මේ ක්‍රියාවලිය තමයි මේක තුළ සිද්ධ වෙන්නේ. හරි. අපි දැන් වාපස් මේකේ පොඩක් වටපිටිය දාන්න මොකද්ද වෙන්නේ? න්‍යෂ්ටියක් ගත්තට පස්සේ න්‍යෂ්ටියේ මුළු ස්කන්ධය පරමාණුවක් ගත්තාම පරමාණුවේ මුළු ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් තියෙන න්‍යෂ්ටිය තුළ න්‍යෂ්ටිය තුළ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය පන්ති කාමරයක් තරම් නම් පරමාණුව න්‍යෂ්ටියේ තියෙන එක ඉදිකට් එක තුඩක වගේ ප්‍රමාණයක ඉතුරු වපසරිය අයිති කරගන්නේ ඉලෙක්ට්‍රෝන. මුළු ස්කන්ධයේ 99.9 න්‍යෂ්ටිය අයිති කරගන්න හින්දා න්‍යෂ්ටිය තුළ තියෙන බන්ධන ඉතා ප්‍රබලයි. අපි ඒවට තමයි කියන්නේ න්‍යෂ්ටික බන්ධන කියලා. හරිද? හරි. එතකොට ඉලෙක්ට්‍රෝන අතර තියෙන රසායනික බන්ධන. හරිද? හරි. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක හා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක අතර තියෙන විශේෂ වෙනස මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක හා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක අතර තියෙන වෙනස. රසායනික ප්‍රතික්‍රියාවකට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට දායක වෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. හරි. ඊළඟට රසායනික ප්‍රතික්‍රියාවකදී පිටවන ශක්තිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට සාපේක්ෂව කුඩයි. ඒ කියන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක පිටවන ශක්තිය රසායනික ප්‍රතික්‍රියාවකට සාපේක්ෂව ඉතා විශාලයි. අනිත් කාරණය. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවකින් අලුත් මූලද්‍රව්‍ය හැදෙන්නේ නැහැ. අලුත් සංයෝග හැදෙනවා. හරිද? එක එක මූලද්‍රව්‍ය එකතු කරලා එක එක සංයෝග හදනවා. හැබැයි තියෙන මූලද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔය ප්‍රතික්‍රියාවකට සල්ෆර් ගත්තොත් ඒ සංයෝගයේ අවසාන හදන මොනවා හරි සංයෝගයක් තුළ සල්ෆර් තියෙනවා. හරි. ඒ සල්ෆර් කියන එක නැති වෙන්නේ නැහැ. හරිද? සංයෝගයක් විතර මොනවා හරි ආකාරය එයා රසායනික ප්‍රතික්‍රියා ඒ සංයෝගය ඇතුලේ අවසාන වශයෙන් ඉන්නවා. හරි. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. හරි. මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. තියෙන මූලද්‍රව්‍ය නෙමෙයි දැන් තියෙන වෙන මූලද්‍රව්‍ය. හරි. අපි කතා කරමු ඉස්සර. ප්‍රථම ප්‍රධාන වෙනස්. හරි. තව වෙනස්කම් දෙනවා අපි ඉස්සරහදී කතා කරමු. හරි. ක්ලියර් නේද? න්‍යෂ්ටික ශක්තිය යටතේ සියලුම මූලද්‍රව්‍ය පරමාණු සෑදී ඇත්තේ සියලුම මූලද්‍රව්‍ය පරමාණු සෑදී ඇත්තේ න්‍යෂ්ටික ශක්තිය යටතේ තියෙන පොයින්ට් එකේ සියලුම මූලද්‍රව්‍ය පරමාණු සෑදී ඇත්තේ න්‍යෂ්ටියක් හා න්‍යෂ්ටියක් හා න්‍යෂ්ටියක් හා ඒ වටා විවිධ ශක්ති මට්ටම් වල ඇති ඒ වටා විවිධ ශක්ති මට්ටම් වල ඇති ඉලෙක්ට්‍රෝන වලිනි න්‍යෂ්ටිය තුල ප්‍රධාන වශයෙන් නියුට්‍රෝන හා ප්‍රෝටෝන अंतर्गत वे ඊළඟ පොයින්ට් එක අපි පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ ආරෝපණ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. ඉලෙක්ට්‍රෝනය ඊළඟට අපි ගමු ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය. සංකේතයට එන්නම් ඊළඟට කොට බලන්න අපි ආරෝපණය බලමු. ඉලෙක්ට්‍රෝනයට තියෙන ඍණාරෝපණය එයා ඍණ 1.6 වැඩි කිරීම 10 ඍණ 19 කූලෝම් වෙනවා.
ප්‍රෝටෝනයට තියෙන ඉලෙක්ට්‍රෝනයටම සමාන විශාලත්වයෙන් හැබැයි ධන ආරෝපණයක් 1.6 වැඩි කිරීම 10 කූලෝම්. නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ. එයා අනාරෝපිතයි. හරි. මේගොල්ලන්ගේ ස්කන්ධය ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ස්කන්ධය වෙන්නේ 9.1 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. ප්‍රෝටෝන ස්කන්ධය වෙන්නේ 1.6යි 7යි 2.6 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. නියුට්‍රෝන ස්කන්ධය වෙන්නේ 1.6යි 7 වැඩි කිරීම 6යි 7යි 4යි 8 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. හරි. මේ උපපරමාණු අංශුන් අපි මේ ඇවිල්ලා ආරෝපණය මෙයාගේ මේ ඇවිල්ලා ස්කන්ධය ඉතින් අපි කතා කරන උපපරමාණුක අංශුව මේ තියෙන යාගේ සංකේතය තමයි ලියන්නේ යන්නේ. සංකේතය ලියන්නේ මෙන්න මේ විදිහට. ඉලෙක්ට්‍රෝනය E, ප්‍රෝටෝනය P, සිම්පල් P, නියුට්‍රෝනය සිම්පල් N. ඉවර නෑ. තව පොඩි පොඩි වැඩක් තියෙනවා මේකට කරන්න. යටින් දානවා මේගොල්ලන්ගේ ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණනේ. ඍණ 1යි. හරිද? යටින් දානවා ආරෝපණය. මෙහා ඍණ 1යි. ප්‍රෝටෝනයේ ආරෝපණය ධන 1යි. නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ. උඩින් දානවා සාපේක්ෂ ස්කන්ධය. ඔයා මට කියන්න. හරි. ඔයා මට කියන්න. ඔයාලට පේනවද ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගොඩක් උඩයි. හරි. හැබැයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකේ ස්කන්ධ ටිකක් එක හා සමානයි, ටිකක් විශාලයි ඉලෙක්ට්‍රෝනයකට සාපේක්ෂව. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අපි ඉතා කුඩා හින්දා බිඳුවට ආසන්නයි කියලා ගන්නවා. ප්‍රෝටෝනයට හා නියුට්‍රෝනයට සමාන ස්කන්ධ තියෙන හින්දා 1 1 කියලා දානවා. හරිද? කොහොමද න්‍යෂ්ටිය උපපරමාණු අංශුවක් අංකණය කරන්නේ? පැහැදිලිනේ? උඩින් තියෙන සාපේක්ෂ ස්කන්ධය, යටින් තියෙන ආරෝපණය. හරි. ලියන්නේ යටින් ඊළඟ පොයින්ට් එක. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝනයක හා නියුට්‍රෝනයක ස්කන්ධයට සාපේක්ෂව ඉතාම කුඩා වන අතර නියුට්‍රෝනය සහ ප්‍රෝටෝන ස්කන්ධ ආසන්න වශයෙන් සමාන වේ. නියුට්‍රෝන හා ප්‍රෝටෝන ස්කන්ධ ආසන්න වශයෙන් සමාන වේ. ඒකම යට තව ඒකම ඊළඟ පොයින්ට් එකක් විදිහට. නියුට්‍රෝනය අනාරෝපිත වන අතර ඉලෙක්ට්‍රෝනය ඍණාරෝපිතද? ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන ධන ආරෝපණයකින්ද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන ධන ආරෝපණයකින්ද යුක්ත වේ. හරි. ඔයගොල්ලන්ගේ ඉතල පහළ වගුව උතන print කරලා තියෙනවා. මේ වගේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා හදාගන්න. පළවෙනි එක මේ සංකේතවල තියෙන මේ උඩින්ම තියෙන සාපේක්ෂ ස්කන්ධ හා යටින් තියෙන ආරෝපණ ටික සඳහන් කරලා නැහැ. දෙවෙනි එකේ ආරෝපණ කරන ප්‍රෝටෝනීය ආරෝපණය ධන කියලා ඍණ කියලා තියෙන එක ධන කරගන්න. ඊටු ටික නම් හරි.
ඊට තියෙනවා පරමාණුවේ සමස්ත ස්කන්ධයේ 99.9%ක්ම පමණ පවතින්නේ න්‍යෂ්ටිය තුලය. නමුත් පරමාණුකාරය හා සසඳන විට න්‍යෂ්ටිකාරය. ඒ කියන්නේ පරමාණු ඇරයට සාපේක්ෂව න්‍යෂ්ටි ඇරය සාමාන්‍යයෙන් 10000න් එකක් විතර වෙනවා. එනම් පරමාණුව පන්ති කාමරයක් තරමට විශාල කළහොත් න්‍යෂ්ටියේ ප්‍රමාණය අල්පෙනිති තුඩකට සමාන වේ. හරි. දැන් අපි දන්නවානේ පරමාණුව වෘත්තාකාර නම් නැත්නම් ගෝලාකාර නම් හරි. එයාගේ අරය පරමාණු ගෝලාකාර නම් ගෝලාකාර නම් එයාගේ අරයේ න්‍යෂ්ටි අරය ගත්තාම පරමාණු වලට සාපේක්ෂව න්‍යෂ්ටි අරය ඉතා කුඩායි සාපේක්ෂව 10000න් එකක් විතර. ගොඩක් පුංචි. හරි. හැබැයි ලොකු ස්තම්භයක් සාපේක්ෂ ලොකු ස්තම්භයක් න්‍යෂ්ටිය තුළ තියෙනවා. හරි. බලන්න ඊළඟ අනුමාත්‍රිකාව න්‍යෂ්ටික ඒකක. න්‍යෂ්ටික ඒකක. න්‍යෂ්ටික ඒකක. හරි. මෙයාට දැන් ඔයගොල්ලෝ දැක්කා මේගොල්ලන්ගේ ස්කන්ධ 10 ඍණ ගණන් නේ තිබ්බේ. 10 ඍණ 30 ගණන් 10 ඍණ 20 ගණන්. ඔය වගේ කුඩා ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් මනින එක එච්චර ප්‍රායෝගික නෑ. ඒ හින්දා අපිට ඕනේ ටිකක් ඔය මට්ටමේ කුඩා මිනුම් මනින්න පුළුවන් ඔබ මේ මිනුම් ඒකද. හරිද? අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අභ්‍යවකාශ වස්තුන් අතර දුර මෙනීම සඳහා අපි පාවිච්චි කරනවා කිලෝමීටර වෙනුවට ආලෝක වර්ෂ. ඒ ප්‍රමාණයට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් නක්ෂත්‍රයකද. ආලෝක වර්ෂය කියන්නේ මොකද්ද? මේක මතක් වෙච්ච ඉඳ කියන්නේ. ආලෝක වර්ෂය කියන්නේ ආලෝකය ප්‍රේක්ෂකයකදී වසරක කාලයක් ගමන් කරන දුර ප්‍රමාණයට තමයි අපි කියන්නේ ආලෝක වර්ෂයක් කියලා. එතකොට නක්ෂත්‍ර ඒකකයක් කියන්නේ අර AU එකක් කියන කොච්චරද? පෘථිවිය හා සූර්යය අතර පවතින මධ්‍යංග දුරට සමාන දුරක්. මධ්‍යංග දුරට. මොකද ඒ දුර එන්නේ වෙනස් වෙනවානේ. හරි. මධ්‍යංග දුරට සමාන දුරක් තමයි නක්ෂත්‍ර ඒකකයක් කියන්නේ. ඔය විදිහට විශාල මිනුම්මයින් ඒ වගේ එකක භාවිතා කරද්දී කුඩා මිනුම්මයින්වත් අපි ගාව එකකයක් තියෙනවා මොනවද දිගමයින් නෙවෙයි ස්කන්ධෙමයින්. කිලෝග්‍රෑම් මයින් කිලෝමීටර නෙවෙයි අර දැන් දුරක් මම උදාහරණයක් ගත්ත කලින් දුරක්. දැන් නම් ස්කන්ධයක්. සාමාන්‍යයෙන් ස්කන්ධයක් අපි දැක්ක න්‍යෂ්ටි මේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධය 10 ඍණ 31 කිලෝග්‍රෑම්. එතකොට ප්‍රෝටෝනය හා නියුට්‍රෝනය ගත්තොත් ස්කන්ධ ඒ 10 ඍණ 27ක්. ගොඩක් පුංචි. ඒ නිසා අපිට ඕනේ ඔය මට්ටමේ කුඩා ස්කන්ධ මෙනීම සඳහා ඒකකයක්. අපි ඒකට භාවිතා කරනවා ඒකීකෘත ස්කන්ධ ඒකකය. හරිද? බලන්න න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ ගණනයේදී බහුලව භාවිතා වන එක කීපයක් පවතී. පහක් දැක්වෙන්නේ එවැනි ඒකක පිළිබඳ විග්‍රහයකින්. හරිද? අපි මෙතන කතා කරන ස්කන්ධය මනින කෙනා ගැන. ඒ කියන්නේ න්‍යෂ්ටියට සාපේක්ෂව ස්කන්ධය මනින කෙනා ගැන අපි ඒකට භාවිතා කරනවා ඒකීකෘත ස්කන්ධ ඒකකය. හරිද? ස්කන්ධ ඒකකය. මොකක් අපි දක්වනවා AMU කියලා දක්වනවා. නැත්නම් U වලින් විතරකුත් දක්වනවා නේ. හරි. ඔය ආකාර දෙකකින් මොකද දක්වනවා. අප බලමු මොකද්ද මේ කියලා. බලමු මොකද්ද මේ කියලා. හරි. මේ ඇවිල්ලා මෙහෙම එකක්. මේ එකකේ අර්ථ දක්වලා තියෙන්නේ. හරිද? කොහොමද? C612 පරමාණු ස්කන්ධය තියෙන්නේ. C612 කාබන් 612 පරමාණු ස්කන්ධය. 612 කියන්නේ මොකද්ද? මේක තමයි අපි දන්නවා. මේම 612 කියලා ලියද්දි මේ කවුද? මේ 6 කියන්නේ මොකද්ද? මෙයාගේ පරමාණුක ක්‍රමාංකය නේද? 6 කියන්නේ මෙයාගේ පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ අශ්‍රිතන ප්‍රෝටෝන ගාන. 12 කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන හා නියුට්‍රෝන ගාන එකතු. එහෙම නැත්නම් ඔයගොල්ලෝ තව නමක් කියන මොකද්ද? නියුක්ලියෝන ගණන. නියුක්ලියෝන ගණන. ප්‍රෝටෝන ගාන හා නියුට්‍රෝන ගාන එකතු. හරිද? හරි. අපි දැන් මේකට භාවිතා කරන්නේ C612 කියන කාබන් සමස්ථානිකය කියලා. ඒ කියන්නේ එයාගේ පරමාණුවේ එයාගේ න්‍යෂ්ටිය තුළ ප්‍රෝටෝන 6කුත් නියුට්‍රෝන 6ක් තියෙනවා. මොකද දැන් මෙතන එකතු වෙලා තියෙන 12 කියන්නේ. හරි. ඔන්න ඔය කියන කාබන් 612 පරමාණු ස්කන්ධය ඒකෙන් 12න් එකක්. හරිද? ඔයා මයින්ව කාබන් 612 පරමාණු ස්කන්ධය. ඒක අපිට දීලා තියෙනවා මේක. කීයද? තව නිව්ටන් එකේ තියෙනවා 1.99යි 2.6යි 4.7 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. කොහොමද වෙන්නේ? ඒකට ක්‍රමයක් තියෙනවා අපි ওই වර්ණාවලි මානේ භාවිතයෙන් තමයි කමයින්නේ. වර්ණාවලීක්ෂ මාන භාවිතය. හරි? එතකොට මෙතන ස්කන්ධ වර්ණාවලි මානය කියලා කියනවා. ස්කන්ධය වල මෙයා අපගමන වෙන ප්‍රමාණයත් එක්ක මේක මයින්න පුළුවන්. හරි? එතකොට
ඒකෙන් මැනලා තියෙන්නේ. ඒ මැන්න අගය 12න් බෙදුවම හම්බෙනවා ඒකීකෘත ස්කන්ධ ඒකකයට සමාන ගාණක්. අපි ගණනය කරලා බලන්න. මෙම ඒකකයේ අර්ථ දක්වා ඇත්තේ C612 පරමාණු ස්කන්ධයේ හරියටම 12න් එකක් වන ලෙසය. උදාහරණ ගන්න මේකට C612 පරමාණු ස්කන්ධයෙන් හරියටම 12න් එකක් වන ලෙසය. ඔක තමයි ඒකීකෘත ස්කන්ධ ඒකකයක් කියන්නේ. හරි. අපි මේ කුඩාමිනුම් මයින් හදාගත්ත ඒකකයක් ස්කන්ධේවත්. ස්කන්ධ වර්ණාවලී මානයේ භාවිතයෙන් C612 පරමාණු ස්කන්ධය ඔය පින්නනාගේ 1.99 2.6 4.4 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම් P1 අපි හොයලා බලමු. එන මට කියන්න බලමු මෙහෙම. AMU එකක් කියන්නේ කොච්චරද? AMU එකක් කියන්නේ කොච්චරද? නැත්තම් U එකක් කියන්නේ කොච්චරද? දෙකම එක්කෙනෙක් ඈ. මොකද්ද? C612 පරමාණු අරගන්නවා. හරි. බෝඩ් එකේ තියෙනක පෙන්නන්න. C612 පරමාණුවේ ස්කන්ධය බෙදනවා 12. හරිද? C612 පරමාණු ස්කන්ධය හොයාගෙන තියෙනවනේ කීයද? 1.99යි 2.6යි 4.7 වැඩි කිරීම 10 ඍණ 26යි කිලෝග්‍රෑම්. මේක බෙදන්න 12. එන මේක සුදු කරාම එනවා 1.66යි 0.5යි 3.9 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. හරි. ඔන්න mu එකක් කියන්නේ මෙච්චරක ස්කන්ධයක් ගොඩක් පුංචි ස්කන්ධයක්. හරිද? එහෙනම් මේ ස්කන්ධේ වල ගත්ත හැකි ඕනම තැනකදී mu එකක් කියලා. වැදගත් දෙයක් නෙමෙයි. අපි බලමු එතකොට. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ සමීකරණ. අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය මතකද? E සමානයි mc වර්ග සමීකරණය. මේක අපි කතා කරා යාන්ත්‍ර විද්‍යාවේ කාර්ය ශක්ති හා ක්ෂමතාවේදී. මම නැවත පොඩ්ඩක් මතක් කරන්න මේ පද වලින් කියවෙන්නේ මොකක්ද කියලා. මේ E සමාන mc වර්ග සමීකරණය මොකද්ද කියවෙන්නේ? සුතක මේ කතා කරන්නේ මේක නෝට් එකට දෙන්නේ නැහැ මේක ඈ. මේ සමීකරණය පැහැදිලි කිරීම නෝට් එකට දෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ අවශ්‍යව දාගන්න. පද ටික හඳුන්වන්නම්. C කියන්නේ කවුද? රෙක්ටරයේදී ආලෝකයේ ප්‍රවේගය. ආසන්න වශයෙන් 3 වැඩි කිරීම 10 8යි ms වන එක. m කියන්නේ මොකද්ද? එයාගේ හානි වන ස්කන්ධය. E කියන්නේ ලැබෙන ශක්තිය. ඔය සමීකරණයෙන් මොකද්ද අපිට කියවෙන්නේ? ඔය සමීකරණයෙන් කියවෙන්නේ ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කළ හැකි කියන එක. මොකද්ද? ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කළ හැකි කියන එක. ස්කන්ධයක් ඒ මොකද්ද කියලා කියන්න. කොහොමද? කලබල වෙන්න එපා. හරිද? මේ මොන ස්කන්ධයද කියලා මේක පොඩ්ඩක් හොඳට ක්ලියර් කරගන්න පුළුවන්. දැනට මතක තියාගන්න මෙහෙම. ඔයා හිතන්න ග්‍රෑම් එකක් ඔයාට ශක්තිය කරන්න පුළුවන් නම් ඒ ග්‍රෑම් එක මෙතෙන්ට ආදේශ කළොත් ඔයාට හම්බ වෙනවා ඒ ග්‍රෑම් එක කොච්චර ශක්තියක් බවට පත් කරන්න පුළුවන්ද කියන එක. හරිද? ඔයගොල්ලෝ දන්නවා ඇති රසායනික හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් ශක්තිය හම්බ වෙනවා නම් කොහෙන්ද මේ ශක්තිය හම්බෙන්නේ? එයාගේ ස්කන්ධය හානි වෙනවා. හරි? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ගත්තොත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට දාපු ආරම්භක ස්කන්ධයයි අවසාන පළවලි ස්කන්ධය ගත්තාම පළවලි ස්කන්ධය අඩුයි. හරි? ඒ ස්කන්ධ හානිය වලින් තමයි ශක්තිය හම්බෙලා තියෙන්නේ. හරි? ඒ ස්කන්ධ හානිය වලින් තමයි ශක්තිය හම්බෙලා තියෙන්නේ. මම ආයෙත් මෙහෙම කියන්නම්. ඔයා හිතන්න ඔයා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට මොන හරි දේවල් සංයෝග ටිකක් මුල් ද්‍රව්‍ය ටිකක් දානවා. ඒ දාපු කට්ටියගේ ස්කන්ධය ඔයා හිතන්නේ M1 කියලා. ඔයා හිතන්නේ ඒක M1 කියලා. හරි? M1 ස්කන්ධයක් දානවා. හැබැයි අවසාන ඉතුරු වෙන්නේ M2 ස්කන්ධය. එහෙනම් ස්කන්ධයේ යම් ප්‍රමාණයකින් මොන වෙලා තියෙනවද? අඩු වෙලා තියෙනවා. ඕක ආලෝකයේ ප්‍රවේගයෙන් ගුණ කරොත් ඔයාට හම්බෙනවා. ඒ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් හම්බෙච්ච ශක්තිය. හරිද? ඒ කියන්නේ මෙතන M2 දාලා තියෙන්නේ හානි වූ ස්කන්ධය.
ආරම්භයේදීව දාපු ස්කන්ධයෙන් අවසාන ඉතුරු වෙච්ච ස්කන්ධය අඩු කරාම වාට හම්බ වෙනවා කොච්චර ස්කන්ධයක් හානි වුණාද? ඒක ආලෝක ද්විත්‍යකයේදී ආලෝකයේ ප්‍රවේගයෙන් වර්ගයෙන් ගුණ කරාම අපිට හම්බ වෙනවා. ඒ ස්කන්ධ හානිය වලින් කොච්චර ශක්තියක් හම්බුණාද කියන එක. ඒ නිසා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක ආරම්භක ස්කන්ධය අපි ඒවට කියනවා ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියක ස්කන්ධයට වඩා ප්‍රතිඵලවල ස්කන්ධය අඩුයි. රසායනික ප්‍රතික්‍රියාවක ඒකෙත් අඩුයි තමයි. හැබැයි රසායනික ප්‍රතික්‍රියාවකින් බිහිවන ශක්තිය ගොඩක් අඩු නිසා අපි සාමාන්‍යයෙන් සලකනවා ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල ස්කන්ධ දල වශයෙන් ආසන්න වශයෙන් සමානයි කියලා. හේතුව රසායනික ප්‍රතික්‍රියාවකින් බිහිවන ශක්තිය ගොඩක් අඩු නිසා. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් මේ සමීකරණේ පද වලින් කියවෙන්නේ මොකද්ද? C කියන්නේ රික්තකයේදී ආලෝකයේ ප්‍රවේගය, M කියන්නේ හානු ස්කන්ධය, E කියන්නේ පිට වූ ශක්තිය. හරිද? එහෙනම් අපි බලමු මේ කියන ඒකීකෘත ස්කන්ධ ඒකකයක් හානි කරොත් දහනය කරොත් හරි දහනය කියන බෑ ඒ ස්කන්ධයක් මම කොච්චර ශක්තියක් ගන්න පුළුවන්ද කියලා. හරිද? මම මෙහෙම ලියන්නේ. එකයි u ස්කන්ධයකට අනුරූප න්‍යෂ්ටික ශක්තිය කැපිටල් E නම් මට ගත්ත හැකි E සමාන එකගෙන්ද MC වර්ග සමීකරණය. M කියන්නේ මේකට හානි වූ මේ තියෙන ස්කන්ධය කොච්චරද? 1.76 වැඩි 6.6යි 0.5යි 3.9 වැඩි කිරීම 10.27යි. මේ තමයි ස්කන්ධය. ආලෝකීය ප්‍රවේගය වැඩි කිරීම 10යි 8යි වර්ගය. මේ හරිම ගෙනෙම මේ ආසන්න කියන. මේකේ වර්ගය. මේක සුළු කරාම යාට එනවා 1.49 වැඩි කිරීම 10.10යි ජූල් කියලා. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් කුඩා ස්කන්ධයක් අපි ලියන්නේ ජූල් වලින් නෙමෙයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඔයාලට මතකයිදනේ? ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ලියන්නේ. යම් ශක්තියක් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ලියන්න නම් ඔයා එයාව කාගෙන්ද බෙදන්න ඕනේ? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් බෙදන්න ඕනේ නේ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් බෙදුවම හම්බෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.6 වැඩි කිරීම 10.19. ඒතරට හම්බ වෙනවා මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකකින්. මේක අපි කතා කරා ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී. හරි. හරි. එහෙම නැත්නම් ඉසිදි විද්‍යුත් ශේෂ්ත්‍ර වලත් කතා කරා. හරි. එතකොට යම් ශක්තිය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් බෙදුවම අපිට හම්බ වෙනවා. ඒ ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. හරි. එතකොට මේක සුදු කරලා හම්බ වෙනවා. නවසිය 31.5යි වැඩි කිරීම 10.6යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. එහෙනම් මේක ලියද හැකි මට? මම මෙතන ලියන්නේ. ඒ නිසා 1u එකක න්‍යෂ්ටික ශක්තිය කියන්නේ කොච්චරද? 931.5යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. අර මම AMU එකක් කියන එක කෙනාගේ ශක්තිය ඉඳන් ඔක්කොම හෙව්වා. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 10.6 කියන මෙගානේ. මේ කියන්නේ 1U එකක කියන්නේ ඒකීකෘත ස්කන්ධ ඒකකයක කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයක න්‍යෂ්ටික ශක්තිය 931.5 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරිද? හරි. ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙනවා 12 වෙනි පිටුවේ යට හිස්තැනකුයි 13 වෙනි පිටුවේ උඩ හිස්තැනකුයි. ඒ හිස්තැන දෙකම පාවිච්චි කරලා මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික දාගන්න. මුලින් මේ ටික AMU ස්කන්ධය කොච්චරද? ඊට අදාළ ශක්තිය කොච්චරද කියන එක සම්පූර්ණයෙන් දාගන්න. ඉක්මනට දාගන්න.
හරි. බලන්න ඊළඟට දෙනවා රසායනික ප්‍රතික්‍රියාවලදී හා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිකුත් වන ශක්තිය අපි දන්නවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ නිකුත් වන ශක්තිය ගොඩක් වැඩි. අපි ලියාගමු. දැන් මේ රසායනික ප්‍රතික්‍රියාවලදී පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම හෝ හවුලේ තබා ගැනීම සිදුවේ. එම නිසා රසායනික ප්‍රතික්‍රියාවකදී ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වල බලපෑම වැදගත් වූවත් නියුට්‍රෝන වල දායකත්වයක් සිදු නොවේ. නියුට්‍රෝන දායක වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන කොහොමද දායක වෙනවා? ප්‍රෝටෝන දායක වෙන්නේ පරමාණුවෙන් පරමාණුවට ප්‍රෝටෝන ගන්න වෙනස්නේ. ඒ නිසා එක එක ප්‍රතික්‍රියාකාර වෙනස් වෙනවනේ. ඒ නිසා. ඊළඟ පොයින්ට් එක. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන එකට බැඳී පවතින ප්‍රෝටෝන හා නියුට්‍රෝන එකට බැඳී පවතින ප්‍රබල න්‍යෂ්ටික බන්ධන කැඩීම හෝ තැනීම සිදු කරයි. එම නිසා මින් විශාල ශක්ති ප්‍රමාණයක් රසායනික ප්‍රතික්‍රියාවලට සාපේක්ෂව පිටවීම සිදුවේ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී ඉලෙක්ට්‍රෝන වල දායකත්වයක් සිදු නොවේ. ඉලෙක්ට්‍රෝන වල දායකත්වයක් සිදු නොවේ. හරි. බලන්න ඕගලන්ට යට තියෙනවා න්‍යෂ්ටියේ නියුට්‍රෝනයකට අනුරූප බන්ධන ශක්තිය මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රමාණය වන අතර එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයකට අනුරූප බන්ධන ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රමාණය වේ කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට අදාළව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රමාණය කෙනෙක් නියුට්‍රෝනයකට අදාළව තියෙන කොච්චරද නියුට්‍රෝනයක් කඩලා හරි එතනින් ගත්තොත් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඒ කියන්නේ ඒ වගේ අර වගේ ඉලෙක්ට්‍රෝන එක වගේ 10 6 ගුණයක් තා විශාල සරලව ගත්තොත් මේ බලන්න අපි ගමු මීතේන් හරි අපි ගත්තොත් සාමාන්‍යයෙන් මීතේන් පරමාණුවක් දහනයෙන් හම්බෙන්නේ. හරි. මීතේන් දහනයෙන් හම්බෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 9යි. හරිද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් 9යි. හැබැයි යුරේනියම් න්‍යෂ්ටියක් යුරේනියම් වල 92 235 කියන සමස්ථානිකය. යුරේනියම් න්‍යෂ්ටියක් දහනයෙන් වට ගත්ත හැකි. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 200ක වගේ ශක්තියක්. මේ යුරේනියම් යුරේනියම් න්‍යෂ්ටියක් දහනයෙන් ගත්ත හැකි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 200.
මෙයාට සාපේක්ෂව දල වශයෙන් 10 මෙතන බිංදු දෙකත් එක්ක 10 7ක 8ක වගේ ප්‍රමාණයක්. ඉතා විශාලයි. හරි.